හායි ගයිස්, අද මේ යන්නේ අලුකොල්ලේ බතුල්ල අලුකොල්ලේ උඩ කන්ද උඩ හදලා තියෙන පිළිම වහන්සේ බලන්න. මාත් නිවාඩුවකට ආපු වෙලාවේ තමයි මේ යන්නේ. බතුල්ලේ ඉඳලා පැය භාගයක් විතර තමයි යන්නේ. තමන්ගේ වාහනයක આવොත් බස් එකේ આવොත් මග ඇවිල්ලා බැහැලා එන්න තියෙනවා. වාහනේ උඩටම ගන්න පුළුවන් අනිත් පැත්තෙන්. අපි මේ ඉස්සරහා පැත්තෙන් පහළ වාහනේ නවත්තලා මේ පඩිපෙළේ යනවා. මේ පඩිපෙළේ යන්න ආස හිතුණා. මේ මගක් යනකොට ඒ අවුව හරිය සැරයි. මේ අපි යන වෙලාව එකට විතර ඔය හරිය අවුව සැරයි. හරි ලස්සනයි. මෙතනවා පළවෙනි වතාවට තමයි බදුල්ල පැත්තට ගියාට මෙහෙට ගියේ. අලුතෙන් තමයිලු හදලා තියෙන්නේ. තාම හදාගෙන යන ගමන් කියලා තමයි කියන්නේ එතන. පන්සලේ ඉඳලා ටිකක් යන්න ඕනේ. හරියටම මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි බදුල්ලේ ටවුන් එකේ ඉඳලා අලුගොල්ල බස් එක තියෙනවා. ඒ බස් එකේ ඉන්නත් පුළුවන්. බස් එකේ ඇවිල්ලා මගකින් බැහැලා එන්න තියෙන්නේ. වීල් එක මං හිතන්නේ පැය කාලක්වත් යන්නේ. හරි ලස්සනයි. ඒ කන්ද උඩට ගියාම මුළු බදුල්ල ටවුන් එක පේනවා. අනිත් එක තමයි හරිම ලස්සනයි. ඒක ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඔයාලත් බදුල්ල ගිය වෙලාවක ගිහිල්ලා බලන්න. හරිම පින් පාටයි. යනවනම් උදේම හරි හවසක හරි යන්න. එතකොට ගොඩාක් වෙලා ඉඳලා එන්න පුළුවන්. මොකද මේ දවල් වගේ යනකොට හරි අවුව සැරයි. අවුව සැර වෙලාවට ගියාම හරි අමාරුයි ඉන්න. අපිට අමාරුනේ මේ ඉන්න මේ අවුව සැර නිසා. වලට පේනවා ඇති අවුව කොච්චර සැරයිද කියලා. පිළිම වහන්සේ නම් වැඩ දිනවා. ඊළඟට බුදු ගෙයක් තියෙනවා. තව එහා පැත්තෙන් තියෙනවා මේ බෝධීන් වහන්සේ. හරිම ලස්සනයි. මම හිතන්නේ බදුල්ලේ ගිය කෙනෙක් යන්න ඕනේ තැනක් කියලා තමයි මම හිතන්නේ. ඔය පිටිපස්සෙන් පේන විදිය උතන පිටිපස්සෙන් ඔය පාර තියෙන්නේ. උතනින් වාහනේ උඩටම එන්න පුළුවන්. ඔය බුදු ගෙට ගිය ඇතුලේ බුදුගේ ඇතුලේ තාම හදන ගමන් තමයි තියෙන්නේ. යාලා එතන ආධාර කරන්න ඒවා තියෙනවා. බලා ගන්න එක්කෙනෙකුත් ඉන්නවා. තාම හදන ගමන් තියෙන්නේ. උනට හරිය ලස්සනට හදපු පොඩි ප්‍රමාණය වුණත් හරිය පිළිවෙලට හරිය ලස්සනට හදලා තියෙනවා. මෙතන තියෙන්නේ මේ ඔය වටේට තියෙන කඳු ටික පේන විදිය හරිය ලස්සනට පේනවා. මේ උඩක නිසා අපිත් කන්දක් උඩනේ දැන් ඉන්නේ. ඒකවල අනෙක් කඳු ටිකත් හරිය ලස්සනට පේනවා. එතකොට එහා පැත්තේ තියෙනවා ඔය පේන්නේ බදුල්ල ටවුන් එක. කඳු පන්ති වලින් වට වෙලා තමයි ටවුන් එක පේන්නේ. ඔය එන පාර පඩිපෙළ පැත්තෙන් ඔය එන ටික ඔය පැත්ත. හරිම ලස්සනයි. මම කියන්නේ මනුස්සෙක් වුණා කන්දක් උඩට නැංගම තියෙන ඒ ෆීලින් එක හරිම ෂෝක්. මං කියන්නේ ඔයාලටත් පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න. මේක තියෙන්නේ බදුල්ල අලුගොල්ල පිළිම වහන්සේ කියලා තමයි කියන්නේ. පාරේ වාහන යන්නත් පුළුවන්. ඔය පහළට එනකොට මම වීඩියෝ කැලක් ගත්තේ මේ වාහනේ යන්නත් පුළුවන් වාහනේ. හැබැයි පොඩි ગેප් එකක් වගේ තියෙනවා. අර පුරුදු නැති කෙනෙක් යනවා නම් හරිය පරිස්සමට. මොකද එන බෑගමක් ඔතන තියෙන්නේ. අහන් තියාර තැන්ක් යූ. බලන්න ඔයාලත් ගිහිල්ලා බලන්න.